හරි. ඔය තියෙන්නේ එතකොට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ දෙවැනි ගාන. ඒ සතිය පළවෙනි එක කතා කරනවා. හරි. ඔය තියෙන්නේ එතකොට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ දෙවැනි ගාන. මේකෙදි මතක තියාගන්න ළමයි mainly මෙතන තියෙන Python plus e-commerce කියන කොටස. හරිද? හැබැයි ඕක mainly තිබ්බට හැමදාම මේ දෙකම මෙතෙන්ට එන්නේ නැහැ. පැහැදිලි? වෙනස් වෙන්න පුළුවන් සම්භාවිතාවල් තියෙනවා. හැබැයි මේකෙන් නම් ගොඩක් වෙලාවට තියෙනවම තමයි. පැහැදිලිද? මේකෙන් නම් ගොඩක් වෙලාවට මේ දෙවෙනි ගාන ඇතුලේ තියෙනවම තමයි. Python එක සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු වල network එකෙන් ඇවිල්ලා තියෙනවා. පැහැදිලි? ඒ වගේ තියෙනවා. හරි. දැන් ඒකත් එක්ක මේ ටියුට් එකේ පළවෙනි ගාන තියෙන කතන්දරේ ඔය පළවෙනි පාඩමෙන්නේ තියෙන්නේ නේද? පළවෙනි පාඩමෙන් තියෙන්නේ. එතකොට ඔය ස්ට්‍රක්චර්ඩ් එකට පළවෙනි පාඩමෙන් එන්නත් පුළුවන්. පැහැදිලි? ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට පළවෙනි පාඩමෙන් දෙවෙනි පාඩමෙන් දැනට ඇවිල්ලා නැහැ ගොඩාක්. හරි? දැනට ඇවිල්ලා තියෙනවා ක්ලවුඩ් කම්පියුටින් ඒ වගේ දේවල් විතරයි. හැබැයි ඉදිරි පේපර්ස් වල ඒවට ફોකස් කරන්න පුළුවන්. මොකද දෙවෙනි පාඩමේ එහෙම තියරි ගොඩක් තියෙනවා. තාම අහලවත් නැති. හරි? තාම අහලවත් නැති තියරි ගොඩාක් තියෙනවා දෙවෙනි පාඩමේ. එක්සෑම් වලදී මම කියන්නේ පාස් පේපර්ස් වල තාම අහලවත් නැති තියරි තියෙනවා. හරි. මේක පොඩ්ඩක් අරන් ඉංග්‍රීසි මීඩියම් එකේ ඉංග්‍රීසි මීඩියම් print out ගත්ත කෙනෙක් ඉන්නවා. අර සිංහල මීඩියම් එකේ පොඩි පොඩි අවුල් තියෙනවා. හරි. හරි. සිංහල මීඩියම් වල AB කියන දෙකම එක ළඟ තියෙන්නේ. ඒකේ අර B පාර්ට් එක එන්න ඕනේ මේ අර සමන් නිමල් මේ කතාවට ඒ කතාව ළඟට. හරි. ඒ කොටස දත්ත ජීවන චක්‍රයට අනුව තොරතුරු නිර්මාණය කිරීමේ අපේක්ෂාව සිදු කරන්නේ. දත්ත ජීවන චක්‍රය අධීර 3ක් පහත දක්වා ඇත. තවද එක් එක් අධීරය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග A, B සහ C ලෙස දක්වා ඇත. දත්ත ජීවන චක්‍රයේ එක් එක් අධීරයට සුදුසු ගැළපෙන ක්‍රියාමාර්ගය ඉස්ක අවකාශය අකුර ලියන්න කියලා කියන්නේ. හරි. I දත්ත නිර්මාණයට ගැලපෙන්නේ මොකද්ද? data creation. මොකද ගැලපෙන්නේ? කියන්නේ දත්ත සංකේතනයේද? දත්ත වළංගු කරණයද? එහෙම නැත්නම් දත්ත සමුදායක් ගබඩා කර ඇති වාර්තා මත ඩිලීට් කියන විධානය ක්‍රියාත්මක කිරීම. දත්ත සංකේතනය නේ නේද? ඔව් ඉංග්‍රීසි මීඩියම් එකක් තියෙනවා. data encryption, data validation, executing delete command, storing database. Execution හරි. ඔව් තුන නම් කොහොමත් C ඒක නම් ප්‍රශ්නයක් නැහැ. අර අවභාවිත වෙන දත්ත data එකකින් delete කරන එකනේ. data encryption සහ data validation අතර ප්‍රශ්න තියෙන්නේ නේ. data validation කියන්නේ ළමයි
data validation කියන්නේ data creation එකක්ද? data management එකක්ද? හරි. data creation. data validation එකක් කියන්නේ එන්ට කරපු data check කරන එකනේ. Dr. Sakasin. හරි. data validation තමයි ගන්න වෙන්නේ. ඒකට හේතුව ඒකට හේතුව data processing life cycle එක. data processing life cycle එක. data encryption. data management කියන්නේ හරි. අම්ලන්න. data management එකක් කියන්නේ encrypt කරනවා කියලා එහෙමවත් කරන්නේ. හරි. data management. Shit. Automation. හරි බලමු. මේ වෙනසක් තිබුණා කියන්නේ. මේක සාධාරණ තර්ක දෙකක් තියෙනවා. ඔය දෙක මාරු වෙන්නත් පුළුවන්. බලමු ඒක හරියටම කියන්න. සමන් නිමල් කමල් මෘදුකාංග ඉංජිනේරුවරයන් වේ ඔවුන් තම නිවෙස්වලින් දුරස්ථව සම්බන්ධ වෙමින් තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීම සැලසුම් කරයි. සංවර්ධනයේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීම සඳහා ඔවුන් තෝරගන්න බලාපොරොත්තු පරිකරන සේවාවක් මත මොකක්ද? Platform as a service. Yeah. Platform as a service. PA sekian tiba lah pemahaman. Pemahaman tiba. Ada ඇයි ඒකට platform as a service කියන්නේ? software එකක් develop කරද්දී සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ platform එක. පැහැදිලි? ඊට පස්සේ software එකක් පාවිච්චි කරද්දී අපිට පාවිච්චි වෙන්නේ software as a service කියන එක. හරි? ඊළඟට cloud storage එකක් පාවිච්චි කරද්දී අපිට මේ උදව් වෙන්නේ IaaS infrastructure as a service. හරි? ඔන්න ඔය තුන තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මෙතෙන්දි පාවිච්චි වෙන්නේ මේගොල්ලන් කියනවානේ මේ මුදුකාංග ඉංජිනේරුවරයන් වේ කියලා. හරි? සහ තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීමට හදන්නේ. එතකොට platform as a service. ඊට පස්සේ දීග දෙක නිශ්චිත විසඳුම් ක්‍රමවේද හඳුනාගත නොහැකි සංකීර්ණ ගැටලු විසඳීම සඳහා කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ ස්වභාව ධර්මයන් ආభాෂය ලැබූ පරිගණකකරණය natural or nature inspired computing භාවිතා කිරීමේ හැකියාවක් ඇත. පහත දැක්වෙන ABC සිදුවීම් අතර
ස්වභාව ධර්මයේ ආభාෂය ලැබූ පරිගණක කරණයේ යෙදුමක් ලෙස සැලකිය හැකිද? හිස් අවකාශයේ අනුරූප අකුර ලියන්න. එතන පොඩි අවුලක් තියෙනවානේ. ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙනවද? සිංහල කියන්නේ. ඒක පොඩ්ඩක් බලන්න. මේ තුනෙන් මොකද්ද කියලා ගහන්න. එන අවුලක් නැහැ. ABC තුනෙන් මොකද්ද කියලා අහන්නේ. වනාලි ගැටුම් වලට ඇතුළු වන අවස්ථා සහ එම අවස්ථාවලදී ඔවුන්ගේ ජනගහනය හඳුනා ගැනීම සඳහා පද්ධතියක් භාවිතා කරයි. nature inspired නෑ. ඒ චුට්ටක් තියමු. එකපාරට නෑ කියන්නත් එපා. පොඩ්ඩක් හෝල්ඩ් කරන්නකො. ඊට පස්සේ යකඩ පයිප විකාදනයේ ලක්වීම වේගය අධ්‍යයනය කිරීමෙන් රුධිර නාළවල සමරු පළක තැන්පත් වීමේ වේගය හඳුනා ගන්නා පද්ධතිය කි. එයත් පොඩ්ඩක් හෝල්ඩ් කරමු. වෙල්ලබඩ ප්‍රදේශවල රළවල වේගය සහ උස අධ්‍යයනය කිරීමෙන් සුනාමි වදුරු පිළිබඳ අනතුරු සැඟවීම සංඥා කරන නිකුත් වෙන පද්ධතියක ඒක හරියටම හරි. හරි. අනතුරු ඇඟවීම් පද්ධතියක් කොහොමත් මේ වෙන්නේ nature inspired තමයි. මේ B එකේ ඉංග්‍රීසි මීඩියම් එකේ මොකද්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් වෙන්න. The system identify rate deposition by applying load received studying rate iron pulse. C විතරයි. අනිත් දෙකම ගන්න බෑ. C විතරයි ළමයි ගන්න ඕනේ. C විතරයි. අර B එකේ කියන්නේ වෙන කතන්දර දෙකක්. ඒතන nature inspired පොඩි කෑල්ලක් තියෙනවා. අර රුධිර නාළවල මේ තැම්පත් අර මේව තැම්පත් වීමේ වේගය කියන කතන්දරය. හැබැයි ඒක තිබ්බට මුලින්ම කියන්නේ වෙනම කතන්දරයක්. ඒකෙන් අරක මේෂර් කරන්න බෑ. ඒක නිසා B වැරදි. ඒ කොහොමත් වැරදි. ඒකේ කවුන්ට් එකකුයි කවුන්ට් එකෙන් ගන්න බෑනලම අපිට. අලිගම් වලට ඇතුල් වෙන අවස්ථා ඒක නේචර් නෙමෙයිනේ. ඒක අපි කෘත්‍රිමව යොදන එකන්නේ. අරක හරි. සුනාමි වදුර ගැන අපිට කෘත්‍රිමව ගෙස් කරන්න බෑ. භූකම්පනයක් වගේ ඔන්නෝම ස්වාභාවික දෙයක් වුණොත් තමයි සුනාමි අනතුරක් අපිට දැනගන්න පුළුවන්. තියනවද නැද්ද කියලා. ඒගොල්ලෝ ඔය පොඩි කාලේ ෆිසික්ස් පොඩි කාලේදී ඒ ලෙවල් වලට මම මතක නැහැ. ෆිසික්ස් වල අර තියෙන්නේ භූකම්පන මානේ. හරි. අන්නේ රේට් එකෙන් අපි බලන්නේ නේ සුනාමියක් ඇති වෙනවද කියලා. ඒ භූකම්පණයෙන් එතකොට ඒක චෙක් කරන එක අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් නිකුත් කරන එක තනිකරම අපි ගන්න භෞතික මේ රාශියකින්. ඕක එච්චරයි බලන්න තියෙන්නේ. භෞතික රාශියකින් එන දෙයක්ද කියලා විතරයි බලන්න තියෙන්නේ. A B දෙකම ගැලපෙන්නේ නැහැ. ඒකට අනුව උත්තරේ C. පැහැදිලි නේද? ලේසි වැඩක් අර නිකන් මේ වගේ අනිත් එක තමයි මේ අමාරු වචන තිබ්බ කියලා ඒක උත්තරේ කියලා හිතන්නත් එපා. දැන් B එකේ එහෙම පොඩ්ඩක් බරසාර වචන ටිකක් තිබ්බ ගමන් ඒක උත්තරේ කියලා හිතන්න එපා. පැහැදිලි? අරගේ ගෙලින්ම තියෙනවා රළවල වේගය සහ උස අධ්‍යයනය කිරීමෙන් කියලා. ඒක හරි. රළවල වේගය උස අධ්‍යයනය වෙන්නේ අර භූමිකම්පා මට්ටම වැඩි වුණම. හරි. ඔය මෙෂර්මන්ට් එක ෆිසික්ස් කරන අය නම් දන්න ඔය මෙෂර්මන්ට් එකක් තියෙනවා කෙලින්ම. තරංග හා සංඥා පාඩමේ. ආලෝකේ පාඩමේ කෙලින්ම තියෙනවා. මම හිතන්නේ ඒක O level වලටත් තිබ්බා.
සවුලව සයන්ස් වලත් තිබ්බ ඔය තරංග පාඩම තිබ්බනේ. එතකොට ඔය භූකම්පන මානය කියන එක තිබ්බා. හරි නේද? මට ඕක නෙමෙයි ප්‍රශ්නේදී මට මේ පළවෙනි එක තමයි ප්‍රශ්නේ. ඒක මට පොඩ්ඩක් අංචුවර ඔය උත්තර ටික මේ බලන්න වෙනවා ඒක. මොකද data encrypted data එකක් create වෙන එකත් සාධාරණයි. creation වලට දැන් අපිට කියන්න පුළුවන් data එකක් encrypt කරලා create කරනවා කියලා. නේ? ඊට පස්සේ ඒකේ validation එක check කරන්න පුළුවන්. management වලට. validation කියන්නේ management යන. හරි. ඒත් ඔය බහුතරයක් ඔය උත්තර තුනට තමයි සාධාරණම දෙන්න පුළුවන්. මොකද දැන් අපි වැලිඩේෂන් වලදී ගන්න අර මේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන තැනට නම්බරේම ගන්න ඕනේ. ඒ වගේ කතන්දරයක්. ඒක නිසා ඕක හරි ගොඩක් දුරට ඒතර එන්ක්‍රිප්ෂන් කතන්දරේ තමයි පොඩි අවුලක් තියෙන්නේ. හරි. අරක නම් දැන් මේ දැන් සාකච්ඡා කරපු එක නම් කෙලින්ම උත්තරේ තියෙනවා. ඒක සාමාන්‍යද. හරි C. ඕක තිබ්බා මේ අර ටියුට් එකේ. ඕක තිබ්බා මේ අවුවට ඉස්සරහට ගත්තයි පොඩි. පාත් කරලා ඉස්සරහට ගත්තා. හරි. අර කොටස තියෙනවා මොකේද? ඔය දැන් අපි කතා කරපු ඒවා තියෙනවා මේ නියුට්‍රන්ස් වල තමයි ඒක එන්නේ නියුට්‍රන් කියන කොටසේ. හරි. මේට ඉන්ස්පයර්ඩ් එක. ඒක මම වෙනම කොලයක් දෙන්නම් අන්න ඒ කොටසේ තියෙනවා. සහ ඔය වගේ මේ ඩිවයිසස් ටිකක් තියෙනවා මේකෙත් ඒ ටිකත් බලන්න. IoT ටියුට් එකේ. අන්තිමටත් තියෙනවා ඔය වගේ දේවල් ටිකක්. අන්තිමට අඟහරුවාද දුන්නා මට මතක විදියට IoT එකයි IoT ටියුට් එකයි නියුට්‍රන්ස් ටියුට් එකයි දෙකම දුන්නා. රාස්පෙන්ද කට්ටියට මම දෙන්නම් අද. ඒ දෙකේම තියෙනවා. පැහැදිලි? ඔය දෙකේම ඔය සම්බන්ධ සිද්ධි තියෙනවා. හරි. C කොටස වරහන් තුල සපයා ඇති ලැයිස්තුවෙන් පහත දැක්වෙන විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාපාර කටයුතු සඳහා වඩාත්ම සුදුසු යෙදුම තෝරා හිස්තැනේ අනුරූපන අංකය ලියන්න. A. ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයට අයදුම්පතක් ඉදිරිපත් කරනු ලබන අතර ඒ හා සම්බන්ධ ගෙවීම් මාර්ගගතව සිදු කිරීම. මල් ළමයි. රාජ්‍ය ආයතනයේනේ නේ? එහෙනම් C to G. නේ? sorry B to G. ව්‍යාපාරයෙන් ඔයාලට මේනේ කියවන්නේ. sorry. B to G. දෙක ඊළඟට අන්තර්ජාල වෙබ් අඩවියක් ක්‍රියාත්මක වන වෙන්දේසියකදී වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන වෙන්දේසියකදී අඩුම ලන්සුවට හිමිකම් පෑමට අවස්ථාව ලබා දෙයි. මොකද්ද ළමයි? ප්‍රතිවෙන්දේසියනේ. අඩුම ලන්සුවට ප්‍රතිවෙන්දේසිය. ඒක වෙන්දේසිය යවුවා නම් ඒක තමන්ගේ ෆෝල්ට් එකක් ලොකු. අඩුම ලන්සුව කියලා මං කිව්වා. පැහැදිලි? එතකොට රිවර්ස් ඔක්ෂන්. ප්‍රතිලෝම කිව්වත් ප්‍රතිවෙන්දේසී කිව්වත් දෙකම එකයි ඈ. අරකේ ඔපොසිට් එකනේ. හරි. රිවර්ස් ඔක්ෂන්. පැහැදිලි? ප්‍රතිවෙන්දේසිය මොකද අඩුම ලන්සුවට යන්නේ ඒක. හරි. අඩුම ලන්ස. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක එකයි ගාන අඩුවෙන්ම විකුණන එක්කෙනා. පැහැදිලි? මං කිව්ව අර දරස් එකේ. ඊට පස්සේ C ක්‍රෙඩිට් කාඩ් පත් හරහා සෘජු ගෙවීම් සඳහා පහසුකම් සපයන
ඊ වාණිජ්‍ය යෙදුමකි. payment gateway. හයනේ නේ නැද්ද? ඇහෙන්නේ? ඈ? ඒක print වෙලා නැහැ. ඉංග්‍රීසි එකේ? ඒක විතරයිද print වෙලා නැහැ? එහෙනම් ලියාගන්න. උත්තරයක් එතකොට තිබ්බේ නැද්ද ඉංග්‍රීසියට? ප්‍රශ්න තිබ්බේ නැහැ. C ප්‍රශ්න තිබ්බේ නැහැ. එහෙනම් කමක්. D තිබ්බනේ. උත්තර එකක්වත් නැද්ද? මාරු. ගෝවින්දු අයියේ ටියුට් බලන්න වෙනවා. හරි. ඊට පස්සේ ඩීගේ එක ඔබේ මිතුරෙකු පවසන්නේ හරිත පරිගණකකරණය ග්‍රීන් කම්පියුටිං යනු ස්වාභාවික වනාන්තරවල ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමට භාවිතා කරන පරිගණකයක් බවයි. හරිත පරිගණකකරණය යනු කුමක්දයි ඔබේ මිතුරාට කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න කියන එකෙන්ම තේරෙනවා ඌ කියන්නේ බොරු කියලා. පැහැදිලි නේද? හරි. මොකද්ද ග්‍රීන් කම්පියුටිං කියන්නේ? අපි දන්නේ නැහැ ඉතින් පාදන්නේ ඉවරයි. හරි. ග්‍රීන් කම්පියුටිං කියන්නේ ළමයි මේ ඔය දැකලා ඇති ග්‍රීන් හවුස් දැක්කද? ඒකට තමයි ග්‍රීන් කම්පියුටිං කියන්නේ. පැහැදිලිද? අවශ්‍ය වෙලාවට වතුර ටික වැටෙනවා. පැහැදිලි? අවශ්‍ය වෙලාවට වතුර ටික වැටෙනවා. ඒ අවශ්‍ය ඉරු එළිය අවශ්‍ය වෙලාවට ලැබෙනවා. ඒව ඔටෝමැටිකලි වැඩ කරනවා. ඒවා රේට්ස් ටික පෙන්නනවා. ඔන්න ඕකට තමයි ග්‍රීන් හවුස් කන්සෙප්ට් එක ඇතුලේ තියෙන ග්‍රීන් කම්පියුටිං. පැහැදිලිද? හරි. ලංකාවේ නම් සෑහෙන්න අඩුයි. ලංකාවේ නම් ඒකත් තියෙන අර මැනුවල් වගේ. පැහැදිලි? හැබැයි පිට රටවල් වල එහෙම නැහැ. ගාන්ට එකේ කොහොම මේ භෝගේ හැම தත්ත්වයක්ම ඇනලයිස් කරලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික වැටෙනවා. පැහැදිලි? ඉරව්ව අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා. හරි. ඒ වගේ සෑහෙන්න දියුණු ටෙක්නොලොජියක්. නැතු වනාන්තරවල සිද්ධියක් නෙමෙයි. හරි. හරි. ඊට පස්සේ ඩිරෙක්ට් ඉන්පුට් භාවිතා කරන අවස්ථා දෙකක්. ඒ ප්‍රශ්නේ නේද? ඒ කියන්නේ D එකේ එක තිබ්බනේ. ග්‍රීන් කම්පියුටිං උන් නැහැ. දෙන්න බෑ. එතනින් පස්සේ නේ අවස්ථා දෙකක්. ඩිරෙක්ට් ඉන්පුට් කියන්නේ මට ඇහෙන්නත් ඕනේ නේ කට හොල්ලලා විතරක් නෑ. කීබෝඩ් එක. ටච් ස්ක්‍රීන් මෙහෙමයි ඔය එකක්වත් ඕනේ නැහැ. කෙලින්ම MICR OCR OMR කිව්වනම් හරි. ඒවා කෙලින්ම තියෙන ඩිරෙක්ට් ඉන්පුට්ස්. මවුස් ඔව් බාර්කෝඩ් රීඩර්ස් හරි. ඒ ඔක්කොම හරි. හරි නේද පළවෙනි ප්‍රශ්නේ? ඔවෙන්දු රෙකෝඩින් දාලාම තියෙන්නේ. රෙකෝඩින් දාලාම තියෙන්නේ. හරි පොඩ්ඩක් ඒ ගහන්න එපා. හරි. දෙවෙනි ප්‍රශ්නේ කොටස පරිගණකයක උපදෙස් ක්‍රියා කරන චක්‍රයේ ප්‍රධාන පියවර තුනක් මොකද්ද? fetch, decode, execute.
fetch record execute හරි ආදානය විචේතනය ක්‍රියාත්මක කිරීම ධාවනය කිරීම ඒක මේ ඉංග්‍රීසි වලින්ම ලියුවා නම් ලේසි හරි fetch record execute හරි B වලාකුළු පරිගණකයේහි සේවා ආකෘති 3 ලියා දක්වන්න IAS PAS SAS ඊළඟට C පරිගණක ජාල හා තොරතුරු ආරක්ෂණය සම්බන්ධ 1 සිට 5 වන තෙක් එක් එක් වගන්ති දියදි රැස්නේ වඩාත් සුදුසු අයිතම තෝරා ලියන්න. හරි. අන්තර්ජාලය හරහා ආරක්ෂිත සංනිවේදන සම්බන්ධතාවයන් නිර්මාණය කරන සාක්ෂණයකි. මොකද්ද? කියන්නේ VPN ඈ තාක්ෂණය හරි පොඩ්ඩක් එහෙනම් ඒක ඉතුරු කරමුකෝ. දැන් පේන උත්තරයක් තියෙනවා. ඒ ගන්න ඒක ලිව්වේ නැත්තේ. පල්ලෙහා ඒක ඕනෙ වෙන තරක් තියෙනවද දන්නේ නැහැ. බලමුකෝ දෙවෙනි ප්‍රශ්නෙට ගිහින්. ජාලයක් සහ එයට පිටතින් පැමිණෙන අනවශ්‍ය සම්බන්ධතා වලින් ආරක්ෂා වීම සඳහා භාවිත කරන ආරක්ෂණ පද්ධතියකි. ෆයර්වෝල්. ෆයර්වෝල්. දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී දත්ත සංකේතනය මගින් ආරක්ෂිත තොරතුරු හුවමාරුවක් සපයන නියමාවලියකි. මොකද? data encryption වලදී ආරක්ෂිත තොරතුරු හුවමාරුවක් සපයන නියමාවලියකි මොකද්ද? කියන්නේ HTTPS හරි එකක් තියෙමුකෝ. පරිශීලක අනන්‍යතාව තහවුරු කිරීම සඳහා මුරපදයට අමතරව දෙවන අනන්න ඒක හරි two factor authentication නේ two factor authentication පරිගණකයේ පද්ධතිය ප්‍රවේශය අවහිර කර ඒ යථා තත්ත්වයට පත් කිරීම සඳහා මුදල් ඉල්ලුම් කරන දූෂිත මුදුකාංග වර්ගයේකි මොකද ransomware ransomware හරි දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී දත්ත සංකේතනය මගින් ආරක්ෂිත තොරතුරු හුවමාරු සපයන නියමාවලියකි. හරි අර OSI ලියපු වගුව තියෙනවා නම් ගන්නද? නැද්ද කාලේ? OSI short note එකක් ලියන්න. එනං එනං networking ඔය hina වෙලා කතා කරන්නේ මේ ඉවරද? හරි. තේල් කෙනෙක්ගේ පොතේ ගන්නකොටනේ තේරෙන ප්‍රොටෝකෝල්ස් මාතෘකාවේ SSH ගැන. SSH ගැන මුලින්ම මේ ඔය SSH තමයි encryption වලට පාවිච්චි වෙන්නේ. හරි. SSH තමයි මේ encryption වලට mainly පාවිච්චි වෙන්නේ මේ මම ඔය නිකන් වචනෙන් වෙන විස්තරාත්මකව කියලා නැහැ. එයාගේ හැබැයි මේ ප්‍රොටෝකෝල්ස් උගන්වද්දී SSH ඔය ඊමේල් එකම කියලා දුන්නා. IM මේ CP ඔන්න ඔය ටික ඊමේල් එකම SSH කියන කිව්වා. මේ එයා තමයි encryption වලට පාවිච්චි වෙන්නේ.
අනිත් එක කොහොමද මතක තියෙන්න ඕනේ HTTPS ගේ එන්ක්‍රිප්ෂන් කතන්දරයක් කොහෙවත් දෙන්නේ. ඒක කොහොමද කරන්නේ? එන්ක්‍රිප්ෂන් වලට එයා පාවිච්චි වෙන්නේ කොහොමද? හරි. එයාම පාවිච්චි වෙන්නේ මේන්ලි ආරක්ෂිත අන්තර්ජාල සම්බන්ධතා. ඒකට තමයි එයා මේන්ලි පාවිච්චි වෙන්නේ. ඒක මම මේ පේන උත්තරයේදී මාත්‍රි කියන්නේ ඔයගොල්ලෝ මේ HTTPS දැන් නැති. ඩිරෙක්ට්ලිම අන්තර්ජාලය හරහා ආරක්ෂිත සංවේදනය නිර්මාණය කරගන්න තාක්ෂණය කොහොමද HTTPS ඒකයි කතා කරන්නේ නෑ VPN කියන්නේ වෙනම කතන්දරයක් හරි VPN එක කොහෙත්ම ගැලපෙන්නේ නෑ හරි SSH ගැන මම හිතන්නේ මට අහරුවාද පන්තිේ නම් මතක නැහැ බ්‍රහස්පතින්දා මුල්ම කාලේ මම ඊමේල් එකකම SSH ගැන අර ක්‍රමාවත් දාලා උදාහරණවලට ලිව්වා හරි උදාහරණවලට ලිව්වා මේක අර හොඳයි එතෙන්දී මෙහෙම අහපු එක පොඩ්ඩක් විස්තරාත්මකව මතක තියාගන්න එන්ක්‍රිප්ෂන් සඳහා SSH වල එනවා කියලා එක්සෑම් එකේ මේ සම්භාවිතාවය නම් ටිකක් අඩුයි එක්සෑම් එකේ මේ සම්භාවිතාවය ටිකක් අඩුයි කියන්නේ ළමයි මේ ඔය SSH ගැන ඔයගොල්ලෝගේ ටීචර්ස් ගයිඩ් එකේ එහෙම ලොකුවට නැහැ හරි ඒක නිසා අඩුයි හැබැයි ඔයගොල්ලොන්ට මතක තියාගන්න හොඳ පොයින්ට් එකක් එන්ක්‍රිප්ෂන් සඳහා තමයි SSH mainly මේ බලපාන්නේ මොකද මෙයා විසින් තමයි ඔය සිමෙට්‍රික් ඇසිමෙට්‍රික් කියන දෙන්නවම කන්ට්‍රෝල් කරන්නේ. එයා සිමෙට්‍රික් එකක් වෙන්න ඕනේද ඇසිමෙට්‍රික් එකක් වෙන්න ඕනේද අර අපි ඉගෙන ගත්තේ ප්‍රයිවට් කී පබ්ලික් කී හරි එතකොට මෙයා තමයි ඩිසයිඩ් කරන්නේ මෙයා සිමෙට්‍රික්ද ඇසිමෙට්‍රික්ද කියලා. හරි මම දැන් ටියුට් එක බැලුවේ ඒකයි. අලුත් ටියුට් එකේ නම් කොහොමද තියෙනවා මේ SSH ගැන ඕගොල්ලොන්ට දීලා තියෙන අර පරණ එකක්නේ. හැබැයි මම තියරි බ්‍රහස්පතින්ද සෙට් එකේ ඕක ඊමේල් කොටේම ලිව්වා. IMCP ලා ඔන්න ඔය තැනින් ලිව්වා වගේ මට මතකයි. බලන්න ඒක ලියලා අපි අප්ලෝඩ් කරනවා. SSH ගැන හරියට මතක තියාගන්න. හරි. ඕක ඇසීමේ සම්භාවිතය අඩු වුණාට මේ ඔතන ලියලා තියාගන්න මෙයා තමයි ඩිසයිඩ් කරන්නේ එන්ක්‍රිප්ෂන් එකකදී එයා සිමෙට්‍රික්ද ඇසිමෙට්‍රික්ද කියලා. මෙයාව මේන්ලි ඕනේ එන්ක්‍රිප්ෂන් වලදී. හරි. අරක නම් මම බැලුවේ ඇයි මේ HTTPS කියන්නේ නැත්තේ කියලා. ඒක මේන්ලි HTTPS කියවපු ගමන් උත්තරේ එන්න ඕනේ. හරි. අන්තර්ජාලය හරහා කියලා තිබ්බ ගමන් ආරක්ෂිත සංවේදන සම්බන්ධතාවය නිර්මාණය කරන්නේ HTTPS. ඒක නම් ආයේ කියවපු ගමන් උත්තරේ තියෙන්න ඕනේ. ඒවට එක්ස්කියුස් නැහැ. අරක නම් ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි එක කාගේ හරි ලියන්න නැතුව හරි වැරදුනා හරි නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද HTTPS කියන මම ඕන තරම් කියලා දීලා තියෙනවා. එයා කියන කියලා දෙද්දී මම කොයිම වෙලාවකවත් එන්ක්‍රිප්ෂන් කතන්දරයක් නම් කියලා දීලා නැහැ. ප්‍රොටෝකෝල්ස් ඔක්කොම ආරක්ෂාව සඳහානේ භාවිතා වෙන්නේ. හරි. හැබැයි එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකක් මම කොහෙදවත් කියවුවේ නැහැ HTTPS ගේ. Hypertext Transfer Protocol. පැහැදිලි? ඉතින් යාගේ මේන්ලි වෙන්නේ අර hypertext එක එහා පැත්තට ආරක්ෂිතව පෙන්වන එක. පැහැදිලිද? එන්ක්‍රිප්ෂන් කතන්දරේ යාගේ ගෑවෙන්නේ නැහැ. හරි? හරි. SSH කියන්නේ අපි නෝට් එක දාගමු ලියන්න නැත්නම් පස්සේ දාගමු. හරි? ඔය මේ ඊමේල් වල මේක උදාහරණයක් විදිහට තිබ්බේ. හරි. ඊළඟ D පහත එක් එක් ප්‍රකාශයේ කිස්තැනට ගැලපෙන ආදේශක ලියා දක්වන්න. වචන ලයිස්තුවෙන් වචනයට හිමි අන්තයේ කඩේර මත ලිවීම ප්‍රමාණවත්. හරි. සුනිමල් දැනට බදුල්ල ප්‍රදේශයේ භෞතික ගොඩනැගිල්ලක් තුළ විසිතුරු මල් වෙළඳසැලක් පවත්වාගෙන යන අතර ඔහුට වෙබ් අඩවියක් නොමැත. මේ සඳහා සුනිමල් දැනට මොකද්ද? පියෝ බ්‍රික් නේ මාර්ග අපගත ආකාරයේ වෙළඳ සංවිධානයක් පවත්වාගෙන යයි. සුනිමල්ගේ මිතුරෙකුගේ අනුදැනුම් මත ඔහු www.flora.com යන නමින් මාර්ගගත වෙළඳසැලක්ද ආරම්භ කිරීමට තීරණය කරන ලදී. එම නිසා මේ වන විට ඔහු මොකද්ද? බ්‍රික්
ක්ලික් නේ ඒ කියන්නේ පළවෙනි හිස් තැනට 1 දෙවෙනි හිස් තැනට 8 නේ බ්‍රික් ඇන්ඩ් ක්ලික් වර්ගයේ වෙන සංවිධානයක් ආරම්භ කර ඇත. flora.com වෙබ් අඩවිය ඔස්සේ දැන් වර්ගයේ විද්‍යුත් යන්ත්‍ර මොන වර්ගයේද? ඩෙබිට් කාඩ් නේද? දෙක. ඩෙබිට් කාඩ් වර්ගයේ විද්‍යුත් ගනුදෙනු සිදු කළ හැකිය. සුනිමල්ට දිනපතා මාර්ගගත ලැබුණු ඇනවුම් ඇතිදැයි පරීක්ෂාව සහ ඇනවුම් කළමනාකරණය පේමන්ට් ගේට්වේ හරහා සිදු කරනු ලැබේ. පේමන්ට් ගේට්වේ හරහා සිදු කරනු. හරි නේද? තව තියෙනවා? තව දෙයක් ඉතුරු. තව මැද්ද තියෙනවා? ඉංග්‍රීසි මීඩියම් එක. හරි. ආව. පේමන්ට් ගේට් එක තමයි අන්තිම එක. හරි. මැද්ද මොකද්ද කියන්නේ? අවුලක් නැහැ සිංහල අය. එච්චර ඇති. නැත්නම් ඔක මැද්ද පුරන්න කියනවා හරි කරා. ඉංග්‍රීසි මීඩියම් ලගේ ඒකට මම කියන්නම්. traditional organization ඊට පස්සේ ඩෙබිට් කාඩ් විදිය ට්‍රාන්සැක්ෂන් වෙනවා කියලා මම කිව්වනේ නේ. ඊට පස්සේ කියනවා there are many functions in the external process such as checking the sellers the online daily පහ backend හරි backend එකේ තමයි අර එයාගේ ඔන්ලයින් එක පාස් වෙමින් වෙන ටික ඊට පස්සේ ඕඩර් එක ආපු එක නේ පේමන්ට් එක කන්ෆර්ම් වෙච්ච එක ඒ ඔක්කොම backend එකේ ඊට පස්සේ පොඩ seller has received the order the parcel searching the product ඉතුරු එකට front end නේ ඉතුරු එකට front end කියන්නේ නේද යූසර් සර්ච් කරන්න පුළුවන් පහසුකම ඊට පස්සේ ප්ලේස් කරන්න පුළුවන් පහසුකම ඕඩර් එක මේ ඒ ඔක්කොම ෆ්‍රන්ට් එන්ඩ් එකේ තියෙන යූසර් පේන ටික. එතකොට ඉංග්‍රීසි මීඩියම් ලයි උත්තර ටික 1 8 2 5 9 6 නේ 1 8 2 5 9 6 සිංහල මීඩියම් 1 8 2 6 ෆ්‍රන්ට් එන්ඩ් බෑක් එන්ඩ් හරි මුලයි මලත් රකපන්නවා හරි ඊළඟට හරි තුනේ පළවෙනි ප්‍රශ්නේ මේක හොඳයි ඈ මේ ටියුට් එක හොඳයි කියන්නේ මේ තියරි ගොඩක් කවර් වෙනවා හරි තියරි ගොඩක් කවර් වෙන ටියුට් එකක් මෙහෙයුම් පද්ධති වර්ගීකරණය අනුව පහත වගුව සම්පූර්ණ කරන්න හරි පහත වගුව සම්පූර්ණ කරන්න නෑ ඔය ටියුට් එකේ පොඩි අඩුපාඩු තියෙන්නේ මේ ඇත්තටම ඕක අඟහරුවාදා හැදුවේ ක්ලාස් එක වෙලාවේ අර එසේ ඉවර කට්ටියක් හිටියා ඒගොල්ලන්ට අර නිකන් ඉන්න පොඩි කේස් එකක් නිසා මං කිව්වා දැන්ම හදලා දාන්න කියලා මේ
ඊට පස්සේ චෙක් කරන්න බැරි වීමත් එක්ක තමයි පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්නේ. අද රෑ වෙද්දී සම්පූර්ණයෙන් හරියටම දෙකම හදලා අප්ලෝඩ් කරන්න මාතෘ ගෲප් එකට දාන්න. හරි? ටියුට් දෙකම ගෲප් එකට දාන්න ඔය අඩුපාඩු ටික හදලා. හරිද? ඔය අඟහරුවාද එසේ ඉවර කරපු සෙට් එකක් හිටියා. ඒගොල්ලොන්ට එවල කරන්න තමයි මේ ඔය ස්ට්‍රක්චර්ඩ් එක ටක් ගාලා වෙන්නේ හදලා දෙන්නේ. හරි. ඊට පස්සේ 3.1 මෙහෙයුම් පද්ධති වර්ගීකරණය අනුව පහත වගුව සම්පූර්ණ කරන්න. හරි. ඔතනින් මට කියන්න රියල් ටයිම් OS යන්නම ATM OS. ඊට පස්සේ single user single task MS MS dot ඒක පරිශීලක බහුකාරය නම් අවුලක් නැහැ නේ. Windows Mac OS ඒ ටික. multi user multitask එක මොකද? Unix. අරක ළමයි MS DOS කියන්නේ ළමයි මේ ඒක පරිශීලක බහුකාරය. MS DOS කියන්නේ එතන MS DOS අපි ගත්තේ උදාහරණයක් විදිහට මේ CLI එකේ. CLI ගේ උදාහරණයක් MS DOS. අරක Palm OS නේද? Palm OS. MS DOS. ඔව් නේ MS DOS වල හැබැයි තියෙන්නේ කොහොමද CLI එකක් නේ. දෙකම පුළුවන් දෙකම. single user single task. MS DOS Palm OS දෙකම හරි. එක ගානක ලියන්නේ කිය. නෑ ඔක්කොම දාන්න. එතකොට රියල් ටයිම් එකට නම් ඉන්නේ ATM OS එක විතරයි. දෙවෙනි එකට Palm OS MS DOS, තුන්වෙනි එකට Windows Mac, හතරවෙනි එකට Unix. හරි. එතකොට මතක තියාගන්න ඔය තියෙන අර ප්‍රසිද්ධම උදාහරණ ටික ඔය ටික මතක තියාගත්තොත් මැච් එකක් ගහගන්න පුළුවන්. හරි. ඔයිට එහා අහන්නේ නැහැ. අර තව උදාහරණ මම දුන්නා ලියද්දී ඔකේ උදාහරණ මම දුන්නා. හැබැයි ඒ උදාහරණ වලින් ඔය තියෙන්නේ ප්‍රසිද්ධම ටික. ඒගොල්ලෝ දීලා. හරි. මතක තියාගන්න MS DOS කියන්නේ CLI එකටත් උදාහරණයක් ඈ. හරි. MS DOS කියන්නේ CLI එකට උදාහරණයක්. මොකද කළු තිරයක් තමයි තිබ්බේ CL මේ MS DOS එකේ. කළු තිරයක සුදු පාට වක්කුරෙන් ටයිප් වෙනවා. එච්චරයි. හරි. ඊට පස්සේ ස්ථිතික සසම්භාවී ප්‍රවේශ මතකය හා ගතික සසම්භාවී ප්‍රවේශ මතකයේ ලක්ෂණ සඳහන් කරන්න මොනවද ළමයි? DRAM එක නිතරම රීෆ්‍රෙෂ් කරන්න ඕනේ. SRAM එක එහෙම අවශ්‍යතාවයක් නැහැ. DRAM එක වෙනම පරිගණකයකට සම්බන්ධ කරන්න පුළුවන්. මවපුවරට සම්බන්ධ කරනවා. ඊට පස්සේ SRAM එක මදර්බෝඩ් එකේ ඉන්බිල්ට් එන්නේ. හරි. ඔය වගේ ටිකක් ලිව්වනම් හරි. SRAM එක කියන්නේ කෑෂ් මෙමරි එක. DRAM එක කියන්නේ ඔයා පාවිච්චි කරන සාමාන්‍ය RAM එක. පැහැදිලිද? හරි. ඊට පස්සේ 3 ගොනුවක තත්ත්වය සම්පත් කරන ආකාරය. එතන රූල් 2යි 3යිනේ තියෙන්නේ. 3 ගානේ ලක්ෂණ 3ක් දුන්නා නම් ඇති ඈ. හරි. ලක්ෂණ 3ක් දුන්නා නම් හොඳටම ඇති. එකක් ලියලා එන්න එපා. ලකුණු නැහැ. පැහැදිලි? ලක්ෂණ සංසන්දනය කරන්න කියලා තියෙනවා. පැහැදිලි? එතකොට තුනක්වත් තියෙන්න ඕනේ දෙපැත්තට බෙදලා තුනක්වත් තුනක් ලියලා තියෙන්න ඕනේ දෙපැත්තේ. පැහැදිලි? හරි. ඔය මිලත් කියන්න පුළුවන් එතෙන්දී. SRAM එකේ මිල අධිකය, DRAM එකේ මිල අඩුයි. හරි. වඩා ස්පීඩ් මොකද්ද? SRAM වඩාත් ස්පීඩ් මොකද කෑච් මෙමරිස් නේ. අරකේ ඊට සාපේක්ෂව ස්පීඩ් එක අඩුයි. හරි.
ගොනුවක දත්ත තැන්පත් කරන ආකාරය පාදක කරගෙන ගොනු වර්ගීකරණය කළ හැකි ප්‍රධාන ක්‍රම දෙක වන්නේ මොකද්ද? binary files, binary files, text, binary, human readable text. මොනවද නේ උත්තර දෙන්නේ උමේෂ්? text file binary. so executable වෙන්නේ binary නේ. හරි. 4 දත්ත හා ගොනු තාර්කික ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම මොනවාද? මොනවද? මල වෙහිනාගේ මේක 27 උන්ට දෙමු මුල්ම දවස්වල මම මතක 27 උන්ට ඕගොල්ලෝ මේ මොකක්ද මොනවද කියලා තිබ්බා. ඕකයි තව තිබ්බ පරිගණකයක් ආරක්ෂා ඔය ආරක්ෂිත වුණාම කියන්නේ ලියලා දෙන්නේ මේ පරිගණකයේ රෙද්දකින් වසා දෙන්නේ. හරි. නිතරම දුවිලි කිසි. දත්ත හා ගොනු තාර්කිකව ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම මොනවද? එන්ක්‍රිප්ෂන්, data encryption, ඊට පස්සේ password, හරි? data backup with data encryption, passwords and data backup. හොඳයි. ආයි කැලුම් ඉන්නවා. මේ පේපරේ කැලුම් මම කලින් දැක්කලා නේද? නෑ මේ ඉස්සරහ කියවන්න යන්නේ. හරි. කැලුම් තම මිතුරා හතරෙන් ප්‍රශ්නේ. කැලුම් තම මිතුරන් සමග නව පරිගණකයක් මිලදී ගැනීමට කුරුණෑගල නගරයට ගොස් වෙළඳ සැල් කිහිපයක මිල විමසන විටදී එහිදී ඔවුන් RAM processor cache memory hard disk register පිළිබඳ විමසිලිමත් වූහ. හරි. සකසනයේ පිරිවිතර ලෙස ඔබ පරීක්ෂා කරන්නේ කුමන කරුණු පිළිබඳවද? කියන්නේ පිරිවිනවනේ වැඩක් නැහැ දන්නේ නැත්තම් මොනවද? clock speed එක ඊට පස්සේ course කීයක් තියෙනවද කියන එක පැහැදිලි. ඒ වගේ දැන් ළමයි උත්තර ලියලා නැත්නම් ලියලා clock speed එක ඊට පස්සේ course කීයක් තියෙනවද කියන එක හරි. මොකද course ගන්නට අනුව multitasking වෙන එක වැඩි. දන්නවනේ parallel processing කියන concept එක. හරි මම වෙනමත් වීඩියෝ එකක් දැම්මා ඒකට. හරි parallel processing එක. හරි clock speed එක කියන්නේ gigahertz වලින් තියෙන්නේ නේ properties වලට ගියාම computer properties වලට ගියාම gigahertz වලින් clock speed එක තියෙනවා. හරි. එතකොට මේ දෙක ලිව්වම ඇති ප්‍රමාණවත්. තව ඉතින් තියෙන ඕනේ තරම්. හරි. තව ඕනේ තරම් තියෙනවා. ඒ දෙක ලිව්වම වාරක මතකයේ සහ රෙජිස්ටර් මතකයේ සඳහා SRAM DRAM මතක වර්ග අතරින් වඩා සුදුසු මතක වර්ග තෝරා එසේ තේරීමට හේතුව. හරි වාරක මතකයේ cache memory එක මොකද්ද වඩා සුදුසු? SRAM theory ටිකකින් මම ලියන්න තියෙන්නේ. register memory එකට DRAM. ඇයි හේතුව? cache memory එක අර ස්ථිතිකව මතක තියා ගන්නවා. register memory එක කියන්නේ తాවකාලිකව මතකයේ කියන්නේ refresh වෙන දෙයක්. හරි. හරිනේ. අකල් ගන්න. register memory එක තියෙන්නේ කොහෙද? අර RAM එකයි CPU එකයි අතර. RAM එකයි CPU එකයි අතර. తాවකාලිකව ගබඩා කරගන්න යානේ නේ. ALU ට යද්දි
ALUට යද්දි తాවකාලිකව ගබඩා කරගන්න කවුරු විසින්ද? මේ ස්ට්‍රෑම් විසින්. සෝරි මේ රෙජිස්ටර්ස් විසින් රෙජිස්ටර්ස් එනම් తాවකාලික මතකයක් නම් ඒක හදන්න හොඳ DRAM වලින්. ඒක උදාහරණයක් එතන අහන්නේ. ඒ වඩා සුදුසු මතකයක් අහන්නේ. එතන අහන්නේ RAM එක ගැනවත්. දැන් අපි දන්නවා කෑච් එකයි මේ කෑච් මෙමරිස් ටික පාවිච්චි වෙන්නේ SRAM වලට. පැහැදිලි? ඊට පස්සේ අපි ඒක දන්නෝනේ කොහොමද? RAM එක පාවිච්චි වෙන්නේ DRAM වලට කියලා. ඔතන අහන්නේ මේ දෙකේ කම්පැරිසන් එක. මෙතන අහන්නේ මේ රෙජිස්ටර් වලට ගන්න නැහැ කවදාවත් DRAMs. පැහැදිලි? අර මෙතන අහන්නේ වඩා සුදුසු එක මොකක්ද කියලා. හරි? එතකොට අරක හැදිලා තියෙන්නේ DRAM concept එකෙන් තමයි. මොකද registers කියන එක refresh වෙනවා. පැහැදිලි? registers කියන එක refresh වෙනවා. ඔයාලා දන්නවා DRAM කියන එක refresh වෙනවා. හැබැයි SRAM refresh කිරීමට අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. එතකොට ඒවා හිතලා ලියන්න ඕනේ. පැහැදිලි? හේතුත් හිතලා දෙන්න පුළුවන් ඔකට. හරි නේද? මේන් තියරි වශයෙන් මතක තියාගන්න SRAM කියන්නේ ඔයාගේ කෑෂ් මෙමරිස් ටික. ඊට පස්සේ DRAM කියන්නේ මේක. හරි? හරි. රෙජිස්ටර්ස් තියෙන්නේ මොකේද? CPU එක ඇතුළෙමයි. හරි? CPU එක ඇතුළෙමයි. කෑෂ් මෙමරිස් මෙමරි රෙජිස්ටර්ස් CPU එක ඇතුළෙමයි. කෑෂ් මෙමරි තියෙන්නේ CPU එකයි RAM එකයි අතර. හරි? CPU එකයි RAM එකයි අතර. හරි. හරි නේද? තියාගන්න. හරි? ඔය රෙජිස්ටර්ස් කිව්වහම තව රෙජිස්ටර්ස් වර්ගත් ගොඩක් තියෙනවා. MR ඊට පස්සේ CIR හරි? ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් කවුන්ටර් එක හරි? ඒ වගේ රෙජිස්ටර්ස් වර්ගත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හරි? ඔය තියරි ටික මතක තියාගන්න හරියට. මොකද එක දෙක පාඩම් වලින් දැන් අහන්න පුළුවන් ගොඩක් ඈ. හරි? ඇයි ඉංග්‍රීසි මීඩියම් එකේ අවුලක්ද? පොඩ්ඩක් ඉන්නේ තාම සාකච්ඡා කරේ නැහැ. තාම සාකච්ඡා කරේ නැහැනේ. කලින් එකද? B2C එහෙම එකක් තිබ්බද? ඉතින් මේ හතරෙන් ප්‍රශ්නේ යන්නේ. දෙකේ. ආ දෙකේදී. බෑ. ආ විද්‍යුත් ගනුදෙනු. ආ B2C කියලා උත්තරයක් තියෙනවානේ. විද්‍යුත් ගනුදෙනු. transaction model කියලාද තියෙන්නේ? ඉංග්‍රීසි වල. ඉංග්‍රීසි වලින් තියෙන transaction model කියලාද? නෑනේ නේ. payment method එකක් කියලා තියෙනවා. අනේ මේ ඉංග්‍රීසි වලින් types of electronic transaction. Electronic transactions කියලා තියෙනවා. For B2C type. Now we carry it out to the program website. Electronic transaction කියන්නේ transaction model එකක්. දුක් ගන්න. ඔව් සාධාරණ. ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන විදිහට සාධාරණයි. transaction කියලා කැලලක් තියෙනවා. එතකොට
අර කාඩ්පත් වගේ ඔව් 2යි 4යි දෙකම හරියම 2යි 4යි දෙකම හරි ඩෙබිට් කාඩ් වලින් ගෙවනවා කියන එකත් හරි B2C හරි ඒකේ වෙල කියන්නක්ව දැන් මේ අද්ද ගව ගන්න දේ කියන පස්සේ කියන්නේ හරි ස්ලෝ මෝෂන් දෙයක් නෙමෙයි කනෙක්ෂන් නෝන හරි දෙවැනි ප්‍රශ්නේ ඉවර කරලා තුනක් ඉවර කරලා දැන් හතරේ SRAM DRAM ප්‍රශ්නයක් විසඳිද්දී B2C හරි සකසනේ ඇති ප්‍රධාන සංරචක මොනවාද? මොනවද සඳහන් කර ඒවා කාර්ය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න. මොනවද ප්‍රධාන සංරචක තුන? ALU, CU, MR, memory registers, ඊට පස්සේ arithmetic and logic unit, control unit. memory registers වලින් ගන්න මොකද්ද? ප්‍රධාන මතකය සහ සකසනේ අත ඒ කියන්නේ ප්‍රධාන මතකයෙන් එන ඩේටායි ඒකේ ALU දක්වා ගෙනියන එකයි తాවකාලිකව ගබඩා කරගන්නේ කවුද? MR memory registers පැහැදිලි මතක රෙජිස්ටර් ඊට පස්සේ ALU එකකින් කරන්නේ මොකද්ද? පරිගණකයක අංක ගණිතමය හෝ තර්කමය දෙයක් විසඳලා දෙන එක. ඊට පස්සේ control unit එකකින් කරන්නේ ඒ අදාළ සියලුම components ටික control කරන එක. හරි? ඔය තුන වාග වචනෙන් තිබ්බනම් හරි. 4 අනුපූරක ලෝහ ඔක්සයිඩ් අර්ධ සම්මායක චිපයක්. හරි. මගින් සිදුවන කාර්ය කුමක්ද? හරි. දැන් අර CMOS කියන එක දිගට ලියලා තියෙන්නේ බය වෙන්න එපා. CMOS කියන එකම දිගට ලියලා තියෙන්නේ. CMOS වලින් මගන්නේ මොකද්ද? ඇහලා. හරි. මොකද්ද CMOS වලින් වෙන්නේ? වෙලාව. වෙලාව කියන්නේ මුලින්ම ඔපරේටින් සිස්ටම් එක තියෙන තැන එයා තමයි හොයලා දෙන්නේ. ඒක ලියන්නේ කාලය ගැන ලියන්න එපා. හරි. මෙහෙයුම් පද්ධතිය ගබඩා ඇති ස්ථානය සොයා දෙන්නේ කවුද? CMOS. හරි. අර වෙලාව කියන්නේ එක්ස්ට්‍රා ඉතින් යාගාව තියෙන එක. ඒ කියන්නේ ප්‍රධාන කාර්ය අරක. පොර නැත්තම් ඔපරේටින් සිස්ටම් එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හරි. මම ඔක කියද්දිම කිව්වේ පැහැදිලි සමහර සර්ලෝ උගන්වන ඕකේ වෙලාව තියෙනවා කියලා. ඒක මතකද? හරි. මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය මගින් සිදුවන කාර්යය මොකද්ද? BIOS වලින් වෙන්නේ මොකද? පරිගණකයේ තියෙන සියලුම ආදාන ප්‍රතිදාන උපාංග පරීක්ෂා කර සම්බන්ධ වෙලාද කියලා බලන්න. පරිගණකයේම නෙමෙයි ඒක ගොඩක් වෙලාවට බලන්නේ මදර්බෝඩ් එකේ. පැහැදිලි? ඒ කියන්නේ BIOS වලින් චෙක් කරන්නේ මව්කුව. මොකද දැන් කීබෝඩ් එක බලන්න. කීබෝඩ් එක ප්ලග් වෙලා තිබ්බේ නැහැ කියලා කම්පියුටර් ඔන් වෙන්නේ නැතුව තියෙනවා. නැහැ. පැහැදිලි? ප්ලග් මවුස් එක ප්ලග් වෙලා තිබ්බේ නැහැ කියලා කම්පියුටර් ඔන් වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. බේසික් ඉන්පුට් අවුට්පුට් නේ. හරි. එතකොට එතන යා චෙක් කරන්නේ ඇත්තටම මව්කුව. RAM එක වැදිලා නැත්තම් බීප් බීප් શબ્දයක් එනවා. ඔය මොකද කියවන්නේ? මෙච්චර මේ තේරුම් කරන්නේ. හරි බැරි නම් යන්න. කියවනවා. RAM එක මෙහෙම වෙලා තිබ්බේ නැත්තම් ප්ලග් වෙලා තිබ්බේ නැත්තම් අනිවාර්යෙන් බීප් බීප් શબ્දයක් එනවා. පැහැදිලිද? එතකොට පොඩ්ඩක් ලියන්න මව්කුවේ දැන් පොඩ්ඩක් ඇඩ්වාන්ස් උත්තර ලියන්න. ඒකට පේපරේ බලන කෙනෙක් වත් නැහැ. ඔව් හරි කම්පියුටර් හાર્ඩ්වෙයාර්ස් ඔක්කොම ගන්න බෑ. අර මම කිව්වේ කීබෝඩ් මවුස් ගන්න බෑ අපිට. මොකද කීබෝඩ් එක මවුස් එක ප්ලග් වෙලා තිබ්බත් නැතත් පරිගණකය වැඩ කරනවා. මව් පුවරුව කියන එක පොඩ්ඩක් මෙන්ෂන් කරන්න. පැහැදිලිද? පරිගණක පද්ධතිය කියන එක හරි මෙන්ෂන් කරන්න. පැහැදිලිද?
මොකද මේ RAM එකේ අවුලක් තිබ්බොත් තමයි BIOS වලින් මේවා වෙලා බීප් බීප් ගන්න. ප්‍රොසෙසරේ වැඩ නැත්නම් තමයි බීප් බීප් ගන්න. පැහැදිලිද? ඒක නිසා ඒක පැහැදිලිව ලියන්න. දැන් ඇඩ්වාන්ස් උත්තර ලියන්න. පැහැදිලි? ඉස්සර ලිව්වේ අපි ඉන්පුට් අවුට්පුට් චෙක් කරනවා කියලා. දැන් එහෙම නෙමෙයි. දැන් කෙලින්ම ඇඩ්වාන්ස් උත්තර ලියන්න. පැහැදිලි? හරි. එහෙනම් පොඩි ඉන්ටර්වල් එකක්. ඉතුරු ප්‍රශ්න ටික ඉන්ටර්වල්. ඉතුරු ප්‍රශ්න 4යි තියෙන්නේ. හරි. ඔය අනේ කවන්න. එන්න 6 වෙනි ප්‍රශ්නෙට 6 නෙමේ 6 සිංහල මීඩියම් 6 කියන්නේ මේ ඔය 8 වෙනි පිටුවේ ඇති යට ප්‍රශ්නයක්. සත් ක්‍රියාකාරී සංක්‍රාන්ති රූප සටහන කියලා. මෙන්න මෙහෙම ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒක තමයි 6 හොඳේ. හරි. හරි. කියනවා ළමයි ඒකේ කොටසක් තියනවලු පහත. කියනවා AB ලේබල් මගින් දක්වා ඇති තත්ත්ව පවතින ක්‍රියායනයක් ගබඩා වී පවතින්නේ කිනම් මතකය තුලද? මොන මතකය තුලද? virtual memory එකේ නේ. virtual memory එකේ. එහෙම නැත්නම් secondary කියලා කිව්වත් කවුලක් නැහැ. දෙකම එකයි. virtual memory තමයි හරිම උත්තරේ. පැහැදිලි? ඊට පස්සේ ක්‍රියායනයක් ප්‍රතිහරණය කළ අවහිර අවස්ථාවට පත්වීමට බලපාන ප්‍රධාන හේතුවක් මොකද්ද? ප්‍රතිහරණය කළ අවහිර ඉන්පුට් අවුට්පුට් එරර් එකක් එන එක. පැහැදිලි? ඉන්පුට් අවුට්පුට් එරර් එකක් එන එක හරි. බැටරි ලෝ මැසේජ් එක આવත් අර බ්ලොක් ස්ටේට් එකට යන්නේ. පැහැදිලි? ඒක නෙමෙයි මෙතන අහන්නේ බ්ලොක් ස්ටේට් එකේ ඉඳන් අර කෙලින්ම අර සුදු පාට තිරයක් එන්නේ. අන්න ඒක. ඉසංකේ අතුරු බිඳුම නෑ. එතකොට බ්ලොක් ස්ටේට් එකට යන්නේ. ඉන්ටරප්ට් එකක් වුණොත් බ්ලොක් ස්ටේට් එකට යන්නේ. හරිද? ඉන්ටරප්ට් එකක් වුණොත් බ්ලොක් ස්ටේට් එකට යන්නේ. මේක අර අනිවාර්ය ඉන්ටරප්ට් එකකුත් වෙලා ඊට අමතරව ඉන්පුට් අවුට්පුට් ගන්න බැරි වෙනවා දිගටම. IO wait එක දිගටම පවතිනවා. ක්‍රියායනයක් A තත්ත්වයේ සිට B තත්ත්වයේ දක්වා මාරු වීමට බලපාන හේතුවක් සඳහන් කරන්න. මොකද්ද ළමයි? නැවත එව ක්‍රියායනය ලෝඩ් කිරීමට උත්සාහ කිරීම. මුල සිට ධාවනය කිරීමට උත්සාහ කිරීම. ඒකත් හරි ගියේ නැත්තම් තමයි එයා කෙලින්ම සස්පෙන්ඩ් වෙන්නේ. පැහැදිලි? ඒකත් හරි ගියේ නැත්තම් සස්පෙන්ඩ් වෙනවා. පිටුකරණයේ ප්‍රධාන කාර්යය කුමක්ද? පිටුකරණයේ ප්‍රධාන කාර්යය පරිගණක මතකයට වැඩි ධාරිතාවකින් යුත් දාවක රන් ක්‍රියාත්මක ධාවනය කිරීමේදී එමගින් අමතර මතක ඉඩක් අතත්ත්වව සැපයීම. එහෙම නැත්නම් මෙහෙම උත්තරයක් තිබ්බත් හරි. පිටුකරණය ඕන වෙන්නේ ෆිසිකල් මෙමරි එකයි වර්චුවල් මෙමරි එකයි මැප් කරන්න. පැහැදිලි? හරි. ෆිසිකල් මෙමරි එකයි වර්චුවල් මෙමරි එකයි මැප් කරන්න තමයි ඒක ඕනේ වෙන්නේ. අර සම්පූර්ණ උත්තරේ තිබ්බත් හරි. පේජින් කියන concept එකනේ ආන්න උතන කොහොමද? ඊට පස්සේ මැප් කරන්න කියලා තිබ්බත් හරි. ඊට පස්සේ කියනවා බයිට යොමුගත මතකයක් එහි අතත්ත්ව මතකය ධාරිතාව 4යි
MB මතකයක් භාවිතා කරයි. එහි පිටුවක ධාරිතාවය 4යි KB ධාරිතාවකින් යුක්ත වේ. අතත්ත මතයේ අඩංගු පිටු සංඛ්‍යාවයි මතක යොමුවේ පළලයි බිට්ස් වලින් අහනවා. දෙකේම පිටු සංඛ්‍යාව අහනවා අරකින් මතක යොමුවේ බලන බිට්ස් වලින් අහනවා. එතකොට භෞතික මතකය ගැන සඳහනක් නැහැ නේ. හරි අපි ඔක අඳිමු. ඔයිදු අතත්ත මතකයේ ධාරිතාවේ 4MB MB 4යි. හරි MB 4යි පිටුවක ධාරිතාවේ KB 4යි. නේද? පිටුවක ධාරිතාවේ KB 4යි. MB 4යි කියන්නේ 2 2යි නේ? එතකොට MB total 22යි bits. KB කියන්නේ 2 10යි. හරි? එතකොට එතන තියෙනවා 12 bits. එහෙනම් පිටු වලට තියෙනවා 10 bits. අතන ළමයි එහෙනම් පිටු ඔක්කොම කීයද 1024යි. ඊට පස්සේ මතක යොමුවේ පළල පිටු 22යි. හරි නේද? තව ප්‍රශ්නයක් තියෙනවා? තුන්වෙනි ප්‍රශ්න. නෑ නෑ. එතන අහන්නේ සම්පූර්ණ. හැබැයි යොමු එකනේ. offset. sorry. ඒක පළවෙනි එකට උත්තරේ 210 1024යි pages. දෙවෙනි එකට උත්තරේ ඒක බලන්න පිටු අංකයනේ පිටු කීයද කියලා. හරි. දෙවෙනි එකට උත්තරේ බාන්නේ මේ offset එක ගන්න හොඳේ. යොමු එක පළල නේ. එතකොට offset එක එතකොට 12 bits. bits වලින් කියන්න 12 bits. ඊළඟට තුන්වෙනි එකේ අහන්නේ page number එකට bits කීයද කියලා 10 bits නේ. හරිනේ. ටක් ගාලා දාගන්න. page number එකට bits කීයද කියලා අහන්න. ඔය mic එකක් දාන්න. මේ සතියේ වලට මම දෙන්න පොඩ්ඩක් අරගෙන දුන්නා. ඔයිතු අය ප්‍රශ්න හරිද? Twenty-two bits එන්නේ නැත්නම් එතන කියන්නේ offset එකේ bits කීයද කියලා තමයි. මේ offset එකේ bits වලයි. අර bit reference එක අහන්නේ නේ? English medium bit reference එක. හරි. ඊළඟ ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ දෙගොල්ලම ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ 7. ඊවාරිජ්‍ය හා සම්බන්ධ පහත දක්වා ඇති වාක්‍ය ඛණ්ඩ දී ඇති පද ලැයිස්තුවේහි වඩා සුදුසු අයිටම් සමග ගලපන්න. හරි. විකුණුම්කරු භාණ්ඩ සඳහා ලන්සු තබන අතර අඩුම ලන්සුකරු ජය ගනී. රිවර්ස් ඔප්ෂන්. ඊට පස්සේ බලන්න පොඩ්ඩක් අරක තියෙනවා කියලා. හරි. ඒක කියවුවම මතක් කරගන්න ඕනේ. ඊළඟ ගනුදෙනුකරුවන්ගේ හරපත් හෝ ක්‍රෙඩිට් කාඩ් භාවිතා කොට
කරන ලබන මිලදී ගැනීමට වෙළඳුන් භාවිත කරන තාක්ෂණය payment gateway තියනවාද? ඔව්. අන්තර්ජාලය හරහා බැංකු ගනුදෙනු කිරීම, භාණ්ඩ හෝ තොරතුරු විකිණීම, අන්තර්ජාල හරහා ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් බාර ගැනීම මොකක්ද? ඊ වාණිජ්‍ය මොකද්ද ගැලපෙන මුත්තද? වෙබ් පෝර්ටල් කියන්නේ බැංකු ගනුදෙනු කිරීම, භාණ්ඩ හා තොරතුරු විකිණීම, අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් බාර ගැනීම. ඊ වාණිජ්‍ය e-commerce. ඔව්. ඉතින් ඒකට සද්දයක්වත් දෙන්නේ නැහැ. මම මුලින්ම කිව්වේ e-commerce එක. ඈ? ඊ මාකට් ප්ලේස් එක කියන්නේ බැංකු ගනුදෙනු කරන එක. e-commerce. එක්තරා සමාගමක් වෙනස් සමාගමක් විසින් නිෂ්පාදනය කරන මව්පුව අන්තර්ජාලය හරහා මිලදී ගැනීම මම දැක්ක B2B කියනවා. B2B. මම යහපත දැක්ක B2B කියනවා. විකුණුම්කරුවන් හා පාරිභෝගිකයන් අතර අන්තර්ක්‍රියා කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික නාමාවලි සාර්ථක කරත්ත සෙවුම් යන්ත්‍ර ගෙවීම් ද්වාර ඇතුළු ගනුදෙනුවන් මැදිහත් වන ව්‍යාපාර ක්‍රියාවලියේ කොටස මොකක්ද? මාකට් ප්ලේස්. අනේ කිව්වා. කාඩ් එක තියෙන එකේ නේ. හරි. ඉලෙක්ට්‍රොනික කාඩ් එක. අර shopping cart එක කියලා කාඩ්. දැන්වීම් කරුවන් තම වෙබ් අඩවි පරිශීලකයන්ට දැන්වීම් පරිවැඩයක් ප්‍රදර්ශනය කිරීම සඳහා වෙබ් අඩවීම කරට මුදල් ගෙවයි. මම දැක්ක එකක් තියෙනවා advertising as a revenue model. හරිනේ. ඒකේ කිසිම ඩවුට් එකක් නැහැ. ක්ලියර් උත්තර ටිකක් තියෙනවා. හරි. පාඩ දැක්කනේ Python කේතේ සලකා බලන්න. හා. අවුට්පුට් එක මොකද්ද? පොඩ්ඩේ 4x in range 6 if x සමානද 3ට එහෙම නැත්නම් x සමානද 6ට කියලා බැලුවා. එහෙම වුණොත් කන්ටිනියු කරන්න. නැත්නම් print x and ඔන්නහම print කරන්නලු. අන්තිමට මේක කලින් print ඔන්නහම එකක් තියෙනවා. පහත Python කේසේ ප්‍රතිදානය ලිපුමයි. x ට මොනවද ළමයි ඉන්පුට් වෙන්නේ? බිංදුව ඉඳන් 5 දක්වා සංඛ්‍යා. නේ? s in range 6 උනහම මේවයි. බිංදුව 1 2 3 4 5. එතකොට මෙහෙම තියනවා කියන්නේ ඔය ටික මේ අතට මොකද වෙන්නේ? print කරනවානේ. බිංදුව 1 2 3 print කරනවද? නෑ. 3 දී උඩට යනවා. ඊට පස්සේ 4 5 print කරනවා. ඊට පස්සේ අන්තිමට ස්පේස් එකක් අදිනවා ඒකක් ලියන්න බෑ. හරි. 6ට යන්නේ නැහැ. කොහොමත් එම කේතේ කන්ටිනියු ප්‍රකාශය භාවිතා කිරීමට හේතුවක් ලියා දක්වන්න. මොකද්ද හේතුව? අංක 3 ඩිස්ප්ලේ නොකිරීම. 6 ගැන ලියන්න බෑ. පැහැදිලි? අංක 3 ප්‍රතිදානය නොවීම.
පැහැදිලි. හය ගැන ලියන්න බෑ සහ තේරුම. හරි. පයිතන් එක හරියට උත්ස. හරි. ඒක හරියට. චල. කරේ කරා වැරදි. මොකක්ද මේක හය ගැන ලියන්න එපා නම් හය ගැන ලියුවොත් ඉතින් අපි දන්නේ නැහැ වගේ. බින්දුවෙන් නම් පහටනේ මෙයන්නේ. ඒත් හය කොහොමද චෙක් වෙන්නේ? තුන සහ තුන ප්‍රතිදාන වෙනවා කියනවා. දී ඇති කියන්නේ. හරි. අන්තිම ලයින් එක අයින් කළා කියලා මුකුත් වෙනවද? නැහැ. ඒක හරි. මේකෙ මුකුත් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි මීඩියම් ළඟ තුන්වෙනි ප්‍රශ්නයක් තියෙනවා සිංහල එක නෑ වැඩිලා. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. කිසිදු වෙනසක් නොවේ. තුන්වෙනි එක කිසිදු වෙනසක් නොවේ. හරි. අන්තිම එක වැඩක් නැහැ. මෙහෙම තියෙන්නේ. ඔව්. ඔන්න ඔහොමනේ තියෙන්නේ නේ. හරි. ඔහොමනේ නිව් ලයින් කියන එකනේ. හරි. නිව් ලයින් එක ඉතින් 31යි නතර වෙන්නේ. තේරුණාද මොකද මේකෙන් පස්සේ මේක යන්නේ. හරි. ලූප් එකෙන් එළියෙන් ඉන්නේ. මෙයා කෙලින් ඉන්නවා කියන්නේ ලූප් එකෙන් එළියනේ. හරි. උඩට ඒක අදාළ කිසිදු වෙනසක් නැහැ. හරි. 8 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන දත්ත වළංගු කිරීමේ ක්‍රම තුන කෙටියෙන් පැහැදිලි කර උදාහරණය බැගින් ලියන්න. දත්ත වර්ග පරීක්ෂාව අදාළ දත්ත වර්ගයේ පරීක්ෂා කරයි. උදාහරණ දුරකථන අංකය ඇතුළත් කර තියෙන තැනට letters enter කරන්න බෑ. හරි. ඒ වගේම අක්කර උදාහරණයක් තිබ්බනම් අවුලක් නෑ. ඊට පස්සේ ඇති බව පරීක්ෂාව ප්‍රසන්ස් වේ. දත්ත ඇද්දයි පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරේ. උදාහරණ ෆෝර්ම් එක අනිවාර්ය පිළියුතු ශේෂ්ත්‍ර පිළිස තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ පරාස පරීක්ෂාව රේන්ජ් චෙක්. හරි? රේන්ජ් චෙක් අදාළ පරාසයේ පවතීදයි පරීක්ෂා කරයි. ඒකට යන්න පුළුවන් ෆෝම් එකකට ඇප්ලයි කරන්න පුළුවන් අවුරුදු 18ක් 30ක් අතර කට්ටියට විතරයි. පැහැදිලි? අවුරුදු 18ක් 30ක් අතර කට්ටියට විතරයි. අනිත් අයගේ බර්ත්ඩේ එකවත් එන්ට කරන්න ඇක්සස් දෙන්නේ නැහැ. එහෙම මොකක්ද යන්න තියෙන්නේ. පැහැදිලි? හිතලා යන්න තියෙන්නේ. හරි. ඊළඟ විවෘත මූලාශ්‍ර මෘදුකාංග හා හිමිකම් සහිත මෘදුකාංග අතර වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න. විවෘත මූලාශ්‍ර ඕනෑම වෙලාවක වෙනස් කරන්න පුළුවන්. පැහැදිලි? ඕපන් සෝස් එක වෙනස් කරන්න පුළුවන් ළමයි තමන්ට කැමති විදිහකට වෙනස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ලිමිට් එකක් නැහැ. හරි? නීතියනුත් අවසර තියෙනවා. පැහැදිලි? ඊට පස්සේ ලයිසන්ස් සොෆ්ට්වෙයාර්ස් එහෙම බෑ. ලයිසන්ස් සොෆ්ට්වෙයාර්ස් එහෙම ඕන විදිහට වෙනස් කරන්න බෑ. සල්ලි දීලා ගන්නත් ඕනේ. වෙනස් කරන්නත් බෑ. පැහැදිලි? ඒක ඉල්ලීගල් වෙනස් කරන්න ඉල්ලීගල්. පැහැදිලිද? වර්තමාන පරිගණකවල කාර්ය සාධනය වර්ධනය කිරීම සඳහා බහුහර සකසනයක් භාවිතා කිරීමේ වාසි දෙකක් ලියන්න. බහුහර සකසනයක් කියන්නේ ළමයි කොහොමද අපි පාවිච්චි කරන වර්තමාන පරිගණකයේම තමයි. මල්ටිකෝ ප්‍රොසෙසර් එකක් තියෙන එකේ වාසිය ප්‍රධාන වාසිය පැරලල් ප්‍රොසෙසින් සිද්ධ කරන්න පුළුවන් ඒක එකක්. ඒක නිසා කාර්යක්ෂමයි. ඊට පස්සේ ස්පීඩ් එක වැඩි. ඒ වගේ දේවල් යන්න පුළුවන්. පැහැදිලි? ප්‍රධාන වාසිය වශයෙන්.
අද පස්සේ හිනාවෙමු ෆෝටෝ කරලා. දැන් ගන්න උත්තර දීලා තිබෙන නිසා මම පන්ති වල ඊළඟට හරියෝ හරිද? හරිනේ. එක මාර් පොඩි කෙසින් අනම්මානට මතක් කරන්නම්. ටිකක් හොඳට බලන් යන්න ළමයි ස්ට්‍රක්චර් දෙවෙනි ගානට IEEE 754. හරි? IEEE 754 මේ සැරේ ටිකක් හොඳට බලන් යන්න. ඊට අමතරව binary numbers ඔය ගුණ කරන්න වෙන ඒවා ටික චුට්ටක් ලියලා පෙන්නන්න වෙයි. මෙහෙමයි මෙහෙමයි කියලා. පැහැදිලි? හරි? ඔය දෙක ලියන්න වෙයි. තව ඔය මෙතන තියෙන බිට්ස් 4 කතන්දරේ ප්‍රශ්නෙත් එන්න පුළුවන්. පැහැදිලි? අර බිට්ස් 8න් 4ක් අරගෙන හදලා තියෙන්නේ. ඔය තියෙන අපි දැන් සාකච්ඡා කරන්න යන ගාන පල්ලෙහා තියෙන D කියලා දාලා. ඒ කියන්නේ කම්ප්ලිමන්ට් බිට්ස් 4කින්. හරි? අන්න ඒ ගාන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔව්. ඔය ටික තමයි. ඊට අමතරව නම් ඉතින් ඔය ඒක තවලා අවුට්පුට් එක පැහැදිලිද? එකම දේ ස්ට්‍රක්චර්ඩ් එකේ ඔක අහන නිසා හදලා පෙන්නන්න වෙනවා. තේරෙනවද? අපි නෙමෙයි. ඒක නිසා ඒ ගැන සැලකිලිමත්ව හදන්න. හරි? විශේෂයෙන් ඔය නම්බර් සිස්ටම් පාඩම මේ සැරේ ස්ට්‍රක්චර්ඩ් පේපරේ ඉන්න පුළුවන්. පැහැදිලි? ඕක මොකද අන්තිමට ඇවිල්ලා දැන් ටික කාලයක් හරි? ඔයගොල්ලෝගේ අවුරුද්දේ එන්න පුළුවන්. ඒක බ්‍රේක් කරලා. හරි. 25 සහ ඍණ 60 කම්ප්ලිමන්ට් එක නම් ඉතින් කොහොමත් මතකයිනේ නේ. ඔව්. කොහොමත් අහන්නේ. හරි. බිඳුවයි කීයද තමයි 64ක නෑ 32ක නෑ 16ට එකයි 8ට එකයි 24යි 4ට නෑ 2ට නෑ 1ට. හරි. පොසිටිව් නම්බර් එකක් නම් කිසිම තියරිස් මොකුත් නෑ. නිකම්ම බයිනරි කරලා ලිව්වා. පැහැදිලි? හරි. ඊට පස්සේ ඍණ 60 දෙකේ අනුපූරකෙන් ටිකක් කතාවක් තියෙනවා. සයින් බිට් එක එකයි 64ට නෑ 32ට එකයි 16ට එකයි 48යි 56යි 60යි නේ. ඊට පස්සේ සයින් බිට් එක වෙනස් නොකර අනෙක් ටික වෙනස් කරන්න. දැන් ඕකට එකක් එකතු කරන්න ඕන. 1 1 0 1 1 0 1 හරි. මම කියන්නේ මම දැන් අද ඒක YouTube link එක තියෙනවා. YouTube එකේ දැන් තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම group එකකට දාන්නම්. ඔය ෆ්ලිප් ෆ්ලොප් පොඩ්ඩක් මම මේ ළඟදී වීඩියෝ එකක් දැම්මා half pedal full pedal ෆ්ලිප් ෆ්ලොප්. ඒක චුට්ටක් අලුත් වීඩියෝ එක පොඩ්ඩක් ආයෙ බලන්න යන්න. හරි. ඒකේ අර ඔරිජිනල් ෆ්ලිප් ෆ්ලොප් මෙතඩ්ස් දෙකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරලා 28ට එක්ස්ප්ලেইন කරපු එක. හරි. අන්නේ ෆ්ලිප් ෆ්ලොප් පාර්ට් එක බලන්න යන්න. half pedal full pedal මුලින් තියෙන මේ වීඩියෝ එකේ. අන්තිම වෙන්න ෆ්ලිප් ෆ්ලොප් ටික තියෙනවා. ඒකේ ෆ්ලිප් ෆ්ලොප් ටිකක් ඉන් ඩීප් කතා කරනවා ෆ්ලිප් ෆ්ලොප් ගැන. 28ට කරපු එක. හරි. අන්න ඒක අනිවාර්යෙන් YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. නැත්නම් ආද හෝ හෙට ඔයගොල්ලෝ මේකට දාන්න group එකට දාන්න. ඒක අනිවාර්යෙන් බලන්න. ෆ්ලිප් ෆ්ලොප් කොච්චර දන්නව වුණත් ඒක අනිවාර්යෙන් බලන්න. ඒක සෑහෙන්න වටි. ලොකු ප්‍රශ්නයක් ආවොත් ෆ්ලිප් ෆ්ලොප් වලින් කරගන්න. පැහැදිලිද? හරි. හරි. ඊළඟට ඔය දෙක භාවිතා කරලා 25 ඍණ 60 අගය සොයන්න කියලා කියන්නේ මේක අපි දන්නවා නම් අපි හරව ගන්න ඕනේ ඔන්න ඔය විදිහට.
හරි 25 යගේ අපි දන්නවා 0.0.1.1.1 ඍණ 60ක් දන්නවා ළමයි දැන් 1.1.3යි 1.2 ඔය දෙක එකතු කරන්න තියෙන්නේ නේ 1.1.1.1 හරිද හරි ඔය ඊළඟ ප්‍රශ්නේත් හොඳට ඔළුවේ තියාගෙන යන්න මේ සැරේ අර දැන් ඔය ආපු උත්තරේ ධනද ඍණද මොකක්ද අවුට්පුට් එක ගන්න විදිහ පැහැදිලි කරන්න කියන්නේ එතකොට මොකද්ද ෆස්ට් ස්ටෙප් එක සයින් බිට් එක චෙක් කරන එක check the sign bit හරි check the sign bit ඊළඟට second step එක මොකද්ද ඒක positive වුණොත් මොකද කරන්නේ normal binary to decimal නේද normal binary to decimal negative වුණොත් මොකද කරන්නේ -1 and convert to other complement convert to complement නැත්නම් gets to complement මොකක්ද complement අනුපූරකේ ගන්න අනුපූරකයට හරවන්න හරි ඍණ එකක් අඩු කරලා මෙතන ඍණ එකක් අඩු කළත් එකයි ළමයි එකතු කළත් එකයි පැහැදිලි ඔය දෙකෙන්ම හරි උත්තරේ ප්‍රශ්නයක් එන්නේ පැහැදිලි convert to complement then give to the නෑ මෙතන give to the complement and then convert to the binary to decimal වරහන් ඇතුලේ ඕනනම් යන්න by not change to sign bit හරි sign bituව වෙනස් නොවේ පැහැදිලිද හරි මේකේ උත්තරේ ඊට පස්සේ ඔයා හදලා පෙන්නන්න එතකොට කිසිම අවුලක් නැහැ ඔයා ලියපු ලිව්වේ මොකද්ද කියලා බලන්නෙත් නැහැ වැඩි උත්තරේ හදලා පෙන්නනවා මේකෙන් ළමයි මම ධන එකක් එකතු කරලා පෙන්නන්නම් නෑ කවන්නේ සුපුරුදු ක්‍රමයක ඍණ එකක් නැත්තම් ඔක පැටලෙනවා මෙතනින් මෙතෙන්ට දෙකයි මෙතනින් මෙතෙන්ට ඕනේ සෝරි එකෙන් එකක් බිඳුවයි බිඳුවයි 1.1.1.1 නේද ද ඍණ එකක් අඩු කළාම හරි දැන් බය මේක මේක කලේ නෑ ලිව්ව ඍණ එකක් කරලා පෙන්නන්න හැබැයි ඒක ලේසි ඊට පස්සේ සයින් බිට් එක චේන්ජ් කරන්නේ නැතුව අනිත් ටික චේන්ජ් කරන්න කොහොමනේ දැන් ළමයි අනිත් එක බයිනරි කරා 1 2 4 8 16 32යි 34යි 35යි සයින් බිට් එක 1 නිසා ඍණ 35යි හරි ඍණ 35 නෙන්නත් දැන් සයින් බිට් එක චෙක් කරාම එක ආපු නිසා තමයි ඒක නෙගටිව් වුනේ සයින් බිට් එක බිඳුව තිබ්බනම් ඒක පොසිටිව් ඔන්න ඔය ටික හරියට ලියාගත්තා නම් වැඩේ කොට පැහැදිලිද මෙතන දැන් ඔය ඊළඟට මම මේ කියන්නේ මෙතන අපි මුලින් රිප්‍රසන්ට් කරේ ළමයි මොන අංක නේද සයින් නම්බර්ස් කියලා අපි ඉගෙන ගත්ත පාඩම මොන ඔය සයින් නම්බර්ස් රිප්‍රසන්ට් කරන එක තමයි මේ තියෙන්නේ නේද මේ තියෙන සයින් නම්බර්ස් රිප්‍රසන්ට් කරන එක හරි
මේකම දැන් අපි මෙහෙම ලිව්වත් හරි හොඳේ. දැන් ඕක හදන්න කිව්වහම ධන 60 ලියලා හරි ධන 60 ලියන්නේ මෙහෙමනේ. ඕකෙන් ඍණ 60 කියන්නේ මේකේ කම්ප්ලිමන්ට් එක. පැහැදිලි? ඍණ 60 කියන්නේ කම්ප්ලිමන්ට් එක. ඊට පස්සේ ඒකට එකක් එකතු කළාම 2's කම්ප්ලිමන්ට් එක. හරිනේ? ඔව්. මේ 2's කම්ප්ලිමන්ට් එක මේ 1's කම්ප්ලිමන්ට් එක. පැහැදිලි? මේ තියෙන්නේ අර පොසිටිව් නෙගටිව් කරන එක. පැහැදිලිද? පොසිටිව් නෙගටිව් මෙතඩ්. මෙතන මේ අංකණය මොකද්ද? සයින් මෙතඩ් එක. පැහැදිලි? මේ ලියලා තියෙන සාමාන්‍ය සංඛ්‍යා වලින්ද නැහැ. මේ සාමාන්‍ය බයිනරි වලින් නෙමෙයි. මේ ලියලා තියෙන්නේ මේ සයින් නම්බර්ස් යූස් කරලා ලියන එකේ. පැහැදිලි? ඒකෙන් ලිව්වා ඊට පස්සේ සයින් බිට් එක වෙනස් කරන්නේ නැතුව එහෙමම ලිව්වා. කම්ප්ලිමන්ට් එක ඉතුරු ටික කම්ප්ලිමන්ට් එක අරන් ඒකට එකක් එකතු කළා. පැහැදිලි? හරි. ඕක මං විස්තරාත්මකව කියලා දුන්නා. හරි. මේක අපි මෙහෙම සයින් නම්බර්ස් වලින් ලියන්න හේතුව මොකද්ද? එතකොට මෙන්න මේ කොටස හරියටම තේරෙනවා. සයින් නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ කියන කොටස. පැහැදිලිද? මේ තියෙන්නේ මොකද්ද? මේ මුලින් පොසිටිව් එක ලිව්වා. ඒකම නෙගටිව් කරද්දි මොකද වෙන්නේ? ඒකේ කෙලින්ම කම්ප්ලිමන්ට් එක ගන්නවා. සයින් නම්බර්ස් ගැන හිතන්න ඕනේද? පැහැදිලි? ඔය මෙතඩ් ගන්න. පැහැදිලිද? දැන් D කොටසේ කියන්නේ මොකද්ද? අන්නේ දෙවෙනි මෙතඩ් එක. නේ? මුලින් තියෙන්නේ ධන 1. එදිනම ඕකේ 2's කම්ප්ලිමන්ට් ඍණ එකනේ අහන්නේ නේද? එහෙනම් මේක කම්ප්ලිමන්ට් එක ගත්තහම මොකද්ද? මේ ඉන්නේ 1's කම්ප්ලිමන්ට්. නේද? sorry. මේ ඉන්නේ 1's කම්ප්ලිමන්ට්. පැහැදිලි? මේ බිංදු ටික එක වුණා, එක ටික බිංදු වුණා. පැහැදිලිද? ඕකට එකක් දැම්මහම ඔය තියෙන්නේ 2's කම්ප්ලිමන්ට් ඍණ එක. පැහැදිලි? පැහැදිලි? ඒක කෙනෙක්ම ලියන්නේ දී. හරිද? අපි තියරිටිකලි ඉගෙන ගත්තේ අර සයින් නම්බර්ස් වලින් ලියන විදිය. ඒක මෙතෙන්ද නෙමෙයි වටින්නේ මෙතෙන්ට. හරි. මෙන්න මේ රිවර්ස් එක ගත්තේ තමයි ඒක වටින්නේ. පැහැදිලිද? පස්වෙනි ප්‍රශ්නේ. ඒක ER එකට කලින් B පාර්ට් එක කතා කරලා ඉවර කරමු. ER එක තිබ්බ නිසාම තමයි මම මේක ස්කිප් කම්මැලි. හරි. මේක කරලා ER එක කන්ටිනියු කරන්න. හරි. පහ. පහ කියන්නේ අර ER ඩයග්‍රෑම් එකක් දීලා තියෙන්නේ. ඒකේ ඒ ER ඩයග්‍රෑම් ප්‍රශ්නේ ඒනේ. හරි. B කොටස. පහත එක් එක් වගන්තියේ හිස්තැන පෙරදීමට වඩා සුදුසුයි ඒක තෝරා ගන්න. හරි. හිස්තැන යන තමන්ගේ සැබෑ අනිෂ්ට අරමුණ නොපෙන්වා පරිශීලකයන් නොමග යවන අනිෂ්ට පරිගණක වැඩසටහනකි. මොකද ට්‍රෝජන් ෆිෂින් වෙන්න බෑ. හේතුව ෆිෂින් වලින් කරන්නේ දත්ත සොරකම් කිරීම. හරිද? මම ෆිෂින් උත් කරන්නේ නැහැ. ෆිෂින් ගන්නවා කියන්නේ මේ ට්‍රෝජන් තමයි හරින්නේ. සැබෑ අරමුණ පෙන්නන්නේ නැහැ. එතකොට මොකද්ද ඒක? මොකද්ද වර්ගේ ට්‍රෝජන් ඉන්නේ? ස්පයිවෙයා එකක් නේ. පැහැදිලි? ඒවත් මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර ටික කියවන්න යද්දී ඔය ස්පයිවෙයා එකක් කියලා මතක තියෙන්න ඕනේ. හොරෙන් ඔත්තු බලන එක.
එතන අර මේන් කී පොයින්ට් එක තමයි සැබෑ අනිෂ්ට අරමුණ නොපෙන්වා කියන එකට තමයි ට්‍රෝජන් කියලා තේරෙන්නේ. හරි. ඊට පස්සේ හිස්තැනක් යොදා ගනු ලබන්නේ සම්මිතික යතුරු කේතනයේදීය. මොකද්ද? private keys නේ? private keys. තේරෙනවද උත්තරයක් නේ? ඔව්. හිස්තැනක් යනු අන්තර්ජාලය හරහා දත්ත සංනිවේදනයේදී පෞද්ගලික අයිති පොදු අයිති බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියකි. public key, private key. නැත්නම් net එක කියලාද ලියුවේ? net එකනේ. net එක. net එක කියන්නේ මොකද්ද කියලා දැන් අහන්න පාර. network address translation. ඔය අන්තිම ටිකේ තියෙන ට්‍රෝජන් එකට කලින් එක net. ඔව් net එක. ඒකනම් මාධ්‍ය ප්‍රවේශ පාලනය. හරි. ඒක 3 net එක හොඳේ. 4 ඉස්තනම් මාධ්‍ය ප්‍රවේශ පාලනය සිදු කරනු ලබන්නේ media access control මොන layer එකේද? data link the network layers දෙකයි තියෙන්නේ. ප්‍රශ්නයක් යන්න ඕනේ කියලා අපහරි මම බලනවා මෙහෙනම් මෙහෙම කරනවා මෙහෙම හරියන්නේ මැච් එක ගන්න ඉනින් බ්‍රේක් එකක් වගේ ඇටි බැට් කරලා දැන් වරින් වගේ මෙහෙම යන්නේ කලුවර වැටෙන්න ඉස්සෙල්ලා යන්න අරසි හරි ඒලාට මට කියන්නේ කියන්නේ ඈ හරි කියන එක හරි මට කියන එක ඇතුලේ කියන්නේ data link කියන අය හරි ඒකෙන් ඒ මම කියන්නේ උත්තරේ හරි උත්තර දෙන්නේ නැහැ කියලා හැංගෙනවා සමහරවිට. තීක්ෂණ කී සාපේක්ෂ වශයෙන් රාමු ගැටීම අවම වේ. මොකද? ශ්‍රොඩන්ඩලෝ. හරි. ශ්‍රොඩන්ඩලෝ. සරි නේද? රිවිෂන් එකේ ඔක ගිය සතියේ කලින් සතියේ කරේ. ඩේටාබේස් වලට කලින්. නේද තිසන්? ඩේටාබේස් වලට කලින් සතියේ. මේ සතියේ ඩේටාබේස් කරා මේ අන්තිම සතියේ ඊට කලින් සතියේ අලෝහ පැරිටි එක කියන්නේ. ඉන්නේ ඉවරනේ. ඩයග්‍රෑම් එක අඳිනවා මම කම්මැලි කමට තියාගත්තේ. හරි. අර ඒක කියවන්නත් ගොඩක් තියෙනවා අඳින්නත් ගොඩක් තියෙනවා. ඒකයි මම කියන්නේ. අනික මේ දැස්සේ කොහේ යන්නේ? මේ හදට යනවා කියන්නේ නෑ. යනවා කියපු ශිෂ්‍යපන්ති ඉන්නවා. වෙන මිනිස්සු. මොනවා හරි. සෑම පොතකටම පොත් පිටපත් කිහිපයක් තිබෙන අතර සම්බන්ධයෙන් පොත් පිටපත් අංකය පොතේ නම සටහන් කර එම පොත් පිටපත් පුස්තකාලයේ සමාජිකයන් විසින් ණයට ගන්න සමාජිකයන් බඳවා ගැනීමේදී
දැන් සමාජිකයෝද මේකේ නැත්තේ? ඔව්නේ. යෝස නැහැ නේද? සමාජිකයන් බඳවා ගැනීමේදී සමාජික අංකය යෝස ID සමාජික නම ලිපිනය දුරකථන අංකය සටහන් කරු ගන්න ලැබේ. එක් සමාජිකයෙකුට පොත් පිටපත් කීපයක් ලබාගත හැකි අතර එක් පොත් පිටපතකට එකවරකට එක් සමාජිකයෙකු වෙත ක්‍රියා නිකුත් කරයි. සමාජිකයින් සඳහා පොත් බැහැරගෙන යාමට නිකුත් කිරීමේදී ණයටගත් දිනය හා නැවත බාර දිය යුතු දිනය සටහන් කර ගන්න ලැබේ. හරි. දැන් මුව රෙජිස්ටර් කරන්න තනන්න නෑ නේද? නේ? රෙජිස්ටර් කරන්න නැහැ. එතනින් අර කියලා තියෙන ඇට්‍රිබියුට් ටිකනේ. හරි. හරි. මෙතන බුක් කියන එකක් තියෙනවා. එතන යනකම් ඩයග්‍රෑම් එක තියෙනවානේ. එතනින් යටට ගමු අපි ළමයි මොකද්ද? අර බුක් කොපි කියන එක. හරි. print හරි මොකක් හරි. නේ? බුක් කොපි කියලා entity එකක් එනවා. වෙනම entity එකක් නේ. හරි. බුක් කොපි කියලා වෙනම entity එකක් එනවා. සෑම පොතකටම පොත් පිටපත් කිහිපයක් තිබෙන අතර සෑම පොතකටම පොත් පිටපත් කිහිපයක් තිබෙන අතර එතකොට one to many නේ එක පොත් පිටපතකට සෑම පොතක්ම නැහැ නේ මෙහෙට යන්නේ නැහැ මෙහෙට විතර ඒක ප්‍රැක්ටිකල් නොලෙජ් එක මොලේ තියෙන්නත් ඕනේ ඊගා ඩයග්‍රෑම් හදලා මොලේ නැත්නම් දෙයක් අමාරුයි පිටපත් මේ මෙතන අන්ඩර්ස්කෝර් එකක් නැහැ බුක් කොපි කියලා ඒගොල්ලෝ කෙලින්ම දීලා තියෙන්නේ තියෙනවා copy number copy number copy number එකයි ඕනි වෙනවානේ book name එකක් මේකට එනවා නේද ඔව් එනවා දාන්න නැතුව ඉන්න මම බැලුවේ අර උඩ තියෙන නිසා ඒක දාන්න වෙනවා නම් දාන්න හොඳයි රිලේෂනල් ස්කීමා එක හැදෙද්දී කලින් ඕනේ හේතුව දැන් මත් තමුලක් නැහැ මොකද ගානේ කියලා තියෙන නිසා ඔතන බුක් නේම් එක ඕනේ නැත්තේ බුක් කොපි කියන වගුව ගැන හිතන්නකෝ ඔය වගුවේ රිලේෂනල් ස්කීමා එක හැදෙද්දී බුක් නම්බර්ත් එක්ක කොහොමත් බුක් ID එක එනවනේ. ඇයි? මෙතන 1 to many ගන්න තියෙන්නේ. නේ? එහෙනම් ආපහු නේම් එක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? කොපි නම්බර් එක තිබ්බහම ඇති. තේරෙනව නේද? කොපි නම්බර් එක තිබ්බහම ඇති. පැහැදිලිද? අර ඒවත් පොඩ්ඩක් හිතන්න. හරි? මොකද සමහර තැන්වලදී පැටලෙන්න මේ ඔහොම දීලා තියෙන්න පුළුවන්. ඔවා තේරෙනවද කියලා බලන්න. හරි? ඒවා චුට්ටක් හිතන්න. ඊළඟට ඒක හරි ඊට පස්සේ යූසර් කෙනෙක් ඉන්නවනේ යූසර් කෙනෙක් ඉන්නවා ඔය යූසර් තියෙනවා තමයි මොනවද යූසර් ID එක හරි ඊට පස්සේ යූසර් නේම් එක
user address එක මම u address කියන්නේ user telephone number එක සටහන් කරගන්න තමයි එක් සමාජිකයට පොත් කීපයක් ලබා ගත හැකි අතර පොත් ගන්න ළමයි මෙතනින් පැහැදිලි පොත් ගන්න මෙතනින් ඒකට අපිට දෙයක් තියෙනවා බැලුම් කියන එක බෝනස් හරි හරි එතකොට පොත්ක් ගද්දී එක් සමාජිකයෙකුට පොත් කිහිපයක් ලබා ගත හැකි අතර එක් පිටපතකට වරකට එක සමාජිකයෙක් නේද එහෙනම් මෙතන max එක m හරි මෙතනින් n ගන්නවා මෙතනින් කොහොමද වර්ග maximum වගේ ගන්නනේ හරි ඒක බැහැරගෙන යන්නේ කොහොමද හරි එතකොට බැරෝ කරද්දී බැරෝ දෙයට හේකුනේ බැරෝ දෙයට හේකුනේ රිටර්න් ඩේට් හේකුනේ ඊට එනවා කියන්නේ නම් ඔතන ඒ දෙක තියෙනවා හරිනේ ගද්දිනේ ඔය දෙක තියෙන්නේ නේ ඒකට ඔතන ඔය දෙක තියෙනවා පැහැදිලිද BR එක හරියයි මේක ප්‍රශ්නයක් නැහැ අනිත් ඔක්කොම හරියයි හරි නේද හරි ඕකයි මේ ගොඩක්ම ER නම් එන්නේ නැහැ ගොඩක් වෙලාවට දෙවෙනි ප්‍රශ්නෙට තුනට එන්න පුළුවන් දෙකට ගොඩක් වෙලාවට එන්නේ නැහැ තුනට DFD ER parts එන්න පුළුවන් පැහැදිලිද අර මං කියපු නම්බර් සිස්ටම් කැලට් එක මතක තියාගන්න එක දෙක පාඩම් හොඳට බලන්න විශේෂයෙන් හිස්ටරි එහෙම බලන්න මේ පාර ගොඩක් හරි ටෙක්නොලොජිස් ටික ඊළඟට ඒ ටික හරියට බලා ගන්න මේන්ලි e-commerce බලන්න හරි දෙවෙනි පාඩමට ගොඩක් e-commerce බලන්න තාම e-commerce වල ලොකුවට ફોකස් කරලා අහලා නැත්තේ කණ්ඩායම් මිලදී ගැනීම හරි e-market place හරි e-commerce website එකයි e-market place එකයි වෙනස හරි ඔය වගේ කරුණු ටිකක් ලොකුවට අහලා නැහැ තාම හරි ඒවා ගැන පොඩ්ඩක් බලන්න හරිද හරි එහෙනම් දැන් structured essay 2 එක ඉවරයි essay දෙකක් ඉවරයි structured essay දෙකක් ඉවරයි සති දෙකකුත් ඉවරයි තව සති 30 7යි හරි අද